කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. අද මම ඔයාලව එක්කන් යන්නේ පූජනීය ස්ථානයකට. ඒ තමයි මිනුවන්ගොඩ ඓතිහාසික ගලේ දේවාල පුදබිම. අද මම රෑ වෙලා තමයි ගලේ දේවාලෙට ආවේ. ඒ වගේම අද සෙනසුරාදා දවසක්. අද ගොඩාක් සෙනඟ මේ ගලේ දේවාල පුදබිමට එනවා. වැඳ පුදා ගන්න. මේ ලස්සන මල් සේරම ගලේ දේවාල පුදබිමට එන මාර්ගය දෙපස තමයි තියෙන්නේ. අපිට කැමති විදිහට කැමති මල් ගන්න පුළුවන්. ඒ වගේම ගම්භාර දෙවියන්ට පූජා කරන්න අනිවාර්යයෙන්ම විලඳ මීපැණි ගන්න ඔයාලා අමතක කරන්න එපා. බදාදා සෙනසුරාදා දවස්වලට ඔයාලා එන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම උදේ වරුවේ එහෙමත් නැත්නම් රාත්‍රී කාලයට එනවා නම් රෑ 7ත් 9ත් අතර කාලෙන් පස්සේ ඔගොල්ලෝ එනවනම් නිදහසේ වැඳ ගන්න පුළුවන්. මොකද ඒ වෙලාවේ ගොඩාක් සෙනඟ වැඩි. ඒ වගේම පාරෙත් ගොඩක් ට්‍රැෆික් තියෙනවා ඒ වෙලාවට. හරිම අපහසුයි ඒ වෙලාවට ඇවිල්ලා වැඳ ගන්න එක. ඒ වගේම ගම්භාර දෙවියන් වැඳ පුදා ගන්න අවශ්‍ය සියලුම ද්‍රව්‍ය, පූජා භාණ්ඩ, මල් වර්ග, පඳුරු ගැට ගහන කාසි, පූජා වට්ටි, කැවිලි වර්ග ඒ වගේ හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. Tamanට ඕන නම් ඒ වෙලෙම පූජා වට්ටියක් හදා ගන්නත් පුළුවන්. නැත්නම් හදලා තියෙන පූජා වට්ටියක් ගන්නත් පුළුවන්. මම නම් ගලේ දේවාලේ ආවහම මුලින්ම කරන්නේ බුදුන් වඳින එක. ඊට පස්සේ තමයි දෙවියන් වඳින්නේ. අද කොච්චර සෙනගද කියනවා නම් පොලිමේ ඉඳලා තමයි බුදුන් වඳින්න තියෙන්නේ. ඔයාලට වීඩියෝ එක බැලුවහම ඒක හොඳටම තේරෙනවා ඇති. මේ තියෙන්නේ පූජා වට්ටි දෙන තැන. වෙනමම හදලා තියෙනවා පූජා වට්ටි දෙන්න. අපි මෙතෙන්ට ඇවිල්ලා පූජා වට්ටිය බාර දීලා අපි අංකයක් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ අංක අනුව තමයි ආපහු අපිට පූජා වට්ටිය දෙන්නේ. අද රෑ ආපු නිසා මට හරියට වීඩියෝ කරගන්නත් බැරි වුණා. මම දවල් කාලේ ඇවිල්ලා හරිම විදියට වීඩියෝ එකක් ඔයගලන්ට අරන් එන්නම්. අද මම ඔයාලට අරගෙන ආවේ ගලේ දේවාලය රාත්‍රී කාලයට කොහොමද කියලා. ගලේ දේවාලයට රෑ එළි වෙනකම්ම සෙනග එනවා වැඳ පුදා ගන්න. ඒ හින්දා කිසිම වෙලාවක සෙනග අඩු වෙලාවක් නම් නැහැ. ගොඩාක් දෙනෙක්ගේ මතයක් තියෙනවා ගම්භාර දෙවියන්ට රෑ 9ට තමයි පහන පත්තු කරන්න ඕනි කියලා. ඉතින් ඒ වෙලාවට ආවොත් නම් ලොකු සෙනගක් සහ ලොකු තදබදයක් තියෙනවා. 9න් පස්සේ වෙලාව එළි වෙනකම්ම තියෙනවා ඇවිල්ලා නිදහසේ වැඳ ගන්න පුළුවන්. ඒ වගේම මේ ගලේ දේවාලයේ දවස් 365ම දන්සල් තියෙනවා. කිරිබත් දන්සල් තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ වගේම ලස්සන මල් පැල තියෙන කඩේකුත් මට හම්බුණා. ඔන්න මේ තියෙන්නේ බකිනි මලක්. ඔයාලා දැකලා තියෙනවද? අද vlog එක මම මෙතනින් නතර කරනවා. අනිවාර්යයෙන්ම දවල් කාලේ හැම දෙයක්ම තියෙන ලස්සන ගලේ දේවාලේ වීඩියෝ එකක් අරගෙන එනවා කියලා මම ඔයාලට පොරොන්දු වෙනවා. ඔයාලට සුබ දවසක්.